හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අද අලුත් vlog එකක් ගේන්න හිතුවා. අද night vlog එකක් තමයි ගේන්නේ. මොකද මේ දවස්වල vlog එකක් ගේන්න හිතුවේ මට examination එක තියෙනවා මේ දවස්වල ළමයි. ඉතින් මම දැන් ඔය exam එකට ready වෙන ගමන් ඉන්නේ. බලන්නකෝ ළමයි අපේ campus එකේ නොදැනීම තුන්වෙනි අවුරුද්දත් ඇවිල්ලා දැන් මේ first semester එකේ අවසාන exam එක තමයි තියන්නේ යන්නේ. ඉතින් මම දැන් ඔය ලහි එකට පාඩම් කරන්නේ. මම ඉතින් එක විදිහකට පාඩම් කරන්නේ නැහනේ. ඇන්දේ වැතිරිලා ඉඳගෙන එහෙම තමයි පාඩම් කරන්නේ. ඊට පස්සේ ඉතින් රෙදි ටිකක් තිබුණා නවන්න. ඒ රෙදි ටිකත් ඔය විදිහට නමනවා මම. ඉතින් මේ වැඩ ගොඩ ගහනවනේ ළමයි. ඉතින් ඒ නිසා හොඳ පුරුද්දක් තමයි වැඩ ටික ඉක්මනට කරලා තියෙන එක. ඉතින් වොෂින් මැෂින් එකේ දාලා රෙදි හේදුවට පස්සේ අම්මි ගෙනල්ලත් ඊට දානවා. ඊට පස්සේ මම ඉතින් රෙදි ටික නවනවා. ඉතින් ගොඩාක් එකතු වෙන්නෙත් නැහැ. මොකද එදිනදා එදිනදා හොදනවානේ ළමයි. ඉතින් එතකොට අපිට පුළුවන් ඒවා බැලන්ස් කරගන්න. ඊට පස්සේ මං ආවා පාඩම් කරන්න. ඔය ඉන්නේ මං පාඩම් කරන ගමන් ඉතින් දේවල් මෙනෙහි කරනවා. ඊට පස්සේ ලියනවා. ඉතින් ඔය විදිහට තමයි කල්පනා කරනවා. ඉතින් එක්සැමිනේෂන් එක වුණාම ඔයාලටත් එහෙමයි නේද? මං විතරක් වගේ නෙමෙයිනේ. හැමෝටම එහෙම තමයි. ඉතින් එක විෂයක් තිබුණට අපිට ගොඩක් එකේ පාඩම් කරන්න තියෙනවා. ඉතින් මම පාඩම් කරන්න එක විදිහකට නෙවෙයි. ඔය විදිහට ඇවිද පාඩම් කරනවා, නිදාගෙන පාඩම් කරනවා. ඉතින් ඇත්තටම එහෙම තමයි. ඔන්න බලන්නකෝ දැන් මම මොකද කරන්න කියලා. චොකලට් එකකුත් කනවා. මෙතන අපේ අම්මිලා කතා කරන්නේ අලුත් වාහනයක් ගන්න එක. මාත් එක්ක ඒගොල්ලන්ට කරදරයිලු ළමයි. ඉතින් ඒ හින්දා මාව ඒගොල්ලෝ උගස් තියන්න යන්නේ. ඊට පස්සේ ඉතින් හැම වෙලේම පාඩම් කරන්නත් බෑනේ. මං ටීවී එක දාගෙන මොනවා හරි බල ඊට පස්සේ මම මේ දවස්වල ආටිකල් ලියනවා. ආටිකල් එකක් එඩිට් කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මගේ ආසම ස්ටෙප් එක vlog එකේ අවසාන හරිය තමයි මගේ ස්කින් කෙයා කරන වෙලාව. ඉතින් මම ගොඩාක් දේවල් උලනවා ළමයි. ගෑනු ළමෙක් වුණාම ලස්සනට ඉන්න එපා. මං හිතන්නේ හැම ගෑනු ළමෙක්ම එහෙම තමයි. හැමදේම පාවිච්චි කරනවා. ඉතින් මමත් ඔය කරන්නේ මගේ night time routine එක. ඉතින් මට තියෙනවා අතට දේවල් ගන්න, මූණට දේවල් ගන්න, හැම තැනටම අපේ සර්වාංගිටම ගන්න දේවල් තියෙනවා. ඉතින් ඔය අන්තිමට මගේ night cream එක apply කරනවා. ගෑනු ළමෙක් වුණාම පිරිසිදුකම වගේම ලස්සන තියෙනවානේ. මං කියන්නේ ලස්සන කියන්නේ සුදු කියන එක නෙවෙයි. ලස්සන කියන්නේ පැහැපත් ලස්සනක්. ඉතින් ඒ පැහැපත්කම රැක ගන්න ඔයගොල්ලන්ට ලස්සනට ඉන්න ඔයගේ දේවල් කරන්න කියලා මම ඔයගොල්ලන්ට ටිප්ස් එකක් දෙනවා. ටිප්ස් දෙන්න ඕනෙත් නැහැ. ගෑනු ළමයි නම් ඔය වගේ රූටින් අනිවාර්යෙන් කරනවා. පිරිමි ළමයිත් කරන්න කියලා මම ඔයගොල්ලන්ට පොඩි ටිප් එකක් දෙනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ රූටින් එක ඉවර වෙන්නේ. මේ ඉන්නේ මම. මගේ මොකද්ද නයිට් කිට් එක ලස්සනයිද ළමයි? ඊට පස්සේ යන්නේ මම නිදිය ගන්න. ඉතින් ඔය ඇඳාස් කරන ගමන් තමයි මම ඉන්නේ. ඉතින් AC එකත් ඔන් කරලා මං යනවා නිදා ගන්න. ටටා බයි.